Bro, if you can't lose weight, at least edit the photo. සහෝ පස් ෆොට ගත්තා සමහ යාලෝකය නැතිනේද උඹට මහතරු කරන්න බෙන ගෙඩික් කල්ලාව තඩු කරපන් පය ඇඳුම් කඩයකට හෙමගින් ෂට්ටක් ගන්න බලදදි කඩය ඇල්ල කියනවා මල්ලි මේකන හරියන්න අපි ලවටිකල් ලොක එකක් බලමුද මොකද හිතන්නේ ලාට මට තොට කවදවත් ස්ටෙල්ලක් කරගන්න විජ නැතිවේද අවුල් වෙන්න එපා අදමම කියන්න ඒ ගැන තමයි මහතයි කර ලස්සන දින්න බරිකමක් නෑ හොඳ ලොක්කයක් ගන්න මාසකනම් බරාඩු කරගන්න ද කරන්න ඕනෙත්න ජිම්ගීන් හෙවි ලිෆ්ටිං කරන්න ඕනත් නෑ ඔයා අදන විදිය ටිකක් වෙනස් කරගන්න විතරයිෝ එහෙම කරගත්තොත් මේ දැම්ම ඔයාගේ පෙනුව වෙනස් කරගත්තයි ඒහින්ද අදාපි බලමු මහත කොල්ලෙක්ට ඔය තියෙන මහත පෙනුම අඩු කරගෙන ලස්සන නීට ලොක්කයක් ගන්න පුළුවන් විදිර ඇඳුම් මඳන ක්‍රමටිකක් ගැන මහත කොල්ල ගොඩක් කරන ලොකූම වැරද තමයි මේක මගේට ලොකුයි ඒක වහගණන මම ලොකු ඇඳුම් තමයි අඳින්න ඕන නෑන වැරදීන ඒකෙන් වෙන්න ඔයා තවත් ලොකු වෙලා පේන ඔයාගේ ඇඟට හරියන ගාන්ට වඩා දෙතුන් ගුණයක් ලොක කමිසක් ඇන්දොත් කෙට් වෙලා පේන නෑ වෙන්න ඔයාගේ ඇගේ හැඩේ නැතිවෙන සමරට මනුස්සයක් ඇවිදගෙනවාගේ නෙවෙයි කූඩාරමක් ඇවිදගෙනවාව එහින්ද ලොකු ඇඳුම් ඇඳල ඇඟ හඟ ගණඩ හදනක සොලූෂණ එකක් නෙවි එකට හරියට ගැලපෙන ඇඳුම් තමයි අඳින්නෝ ඇදුම්මල සමහර කලස්සල පොඩි සීක්‍රට් එකක් තියෙන ඒ කලස්ටිකෙන් අදාපේ ටොපිකට අදාල වෙන්නේ ඩාක් කලස් හේතුව මේකයි ඩාක් කල ඇඳු ඩාක් කලවල ඇඳුම් ඇඳහම අපේඟටික කෙට්ටුවට පේනවා එක්සම්පලයක් කිවොත් කළු පාට තද නිල් පාට තද අලු පාට වගේ මේ වගේ පාටවල් මහතඟකට ගොඩක් හොඳයි අනිත් අතර ගොඩක් බයිට් කලස් කැනටික පරිසංගන්න තද කහ තද රතු බ්‍රයිට්ගීන් මේ වැන්දහම ඔයාට කලින් ඇඳුම තමයි පේ මතක තියාගන්න මිනිස්සුන්ට පේනුවන සම්පූර්ණ ඔයා මිසක් වගේ ෂේට්ටය කල් සමයි නෙදී ඊළඟ එක ඇඟටික දිගට කෙට්ටුවට පේන්න ඕනනම් උඩට ඉරි තියෙන කමිස තෝරගන්න පර්ටිකල් ස්ටිප්ස් ඒවගේ ඉරිවලින් ඇඟ දික් වෙලා පේනවා හැබැයි හරහටිරි පොරිසන්ටල් ස්ටිප් නඳු මඳින්න එපා ඒවලින් නතාව මහත් වෙලා පේනවා කෙනෙක්ව ලස්සනට පේනවනම් ඒකට ලොකුම හේතුව තමයි එයාගේ ඇඳුම ඒහින්ද ඇඳුම හරියට ගලපගන්න ගොඩක් වැදක ගොඩක් තම ඇඳුම් යට හොඳත් නෑ ගොඩක් ලොක ඇඳුම් යට හොඳත් නෑ ඔයාගේ ඇඟට හරියට ගානට තියඳුම් තෝරගන්න ෂේට්ගේ බොත්තම් දානකොට කොයි වෙලා බොත්තන්ටික කැඩයිද වගේ පේනවන ඒහෝ යට හරිට ගන්න වෙයි මහට කොල්ලන්ට බෙල්ල ටිකක් ඕපන් වෙලා පේන ඇඳුම් හොඳයි ඒකන්න බෙල්ල කව වෙන්න නැතිේවා මොකද එතකොට මොනටිකක් දිගට පේනවා ඒකෙන් වගේ මහත පෙනීම අඩු වෙලා ලොක්කටික බැනස්සෙනවා හැබයි එහෙමතු බෙල්ල සම්පූර්ණයම කවගෙන ගොඩක් තබැඳුම් ඇන්දොත් ඔයාගේ මුණ තවත් වටකුරු වෙලාගේ පේන්න පුළුවන් මුණ මටකුරු වෙනවා ගැන්න ඇඟත් වටකුරු ගොඩක් අය බලන්න බ්‍රද ෂර්ට් ගැන විතරයිනි වා සමහට මෙච්චලා හිතන්ඉන්නත් එහෙමන හැබැයි කලිසමත් ඒ තරම්ම වෙදගත් ගොඩක් තද කලිසම් මනින් දෙපා මොකද ඔයා මහතහින්ද කකුල් දෙකතවට සොසේජයක් වගේ පේන්න පුළුව අනිත් අතර ගොඩක් ලොකෝ ලිසංග ඉන්නත් එපා එතකොටර යං කලිසම් මංගෙන්න්නම් වගේ හොඳම දේ ඇඟට ගැලපෙන ස්ටේට් ශේප් එක කලිසමත් තෝරගන්න තවට කකුල හිරවෙන්න එත්න කලිස මොනට මහත්වෙන්න මෙන්න මේක වාට කරන්න පුළන් ගොඩක් ලේසි ක්‍රමයක් එකින් එකට ගැලපෙන එකම පාට වගේ ඇඳුම් මනින් ඒකැන උදාහරණයක් කිවෝත් කළු කමිසාක එක කළු කලිසම නිල් කමිසාක එක තද නිල් කලිසම ඒකන් ස්කෝල් යුනිෆෝර්ම් එක වගේ හෙමනෙවෙයි එකම කල ගරුප් එක වෙන්න ඕන කියලා කිවේ ෂේඩ්ස් පොඩ්ඩක් වෙනස්නට කමක්න ඒකන ඩාක් බ්ලූ නේවී බ්ලක් චාකෝල් අන්නේ වගේ එතකොට ඇඟ කැඩිල පේනතු එක ලයින්නයක් වගේ පේනවා ඒකින් මාට ටිකක් කුස කෙට්ටු පෙනුමක් කෙනවා ගොඩක් හිතන් ලොක්කයක් කන්න කමිසන කලිසමන විතරයි කියරන නෑනේ සපත්තු තමයි කමිසනුවයි කලිසමනුවයි පටන්ගන්න ලොක්ක අන්තිමට කම්පීට් කරලා දෙන්න ලීන් වයිට ෂස් බ්ලක් ෂස් සිම්පල් ෂස් මේවාගේ අවට්ෆිට් එක ගාන්ඩ ලස්සන්ට කම්පීට් කරනවා එහින්ද උඩින් ඔපේ යටින් අපේ වෙන්නතු ෂෝස්ටික හරියට ගැලපෙන ඉදිර තෝරගන්න හොඳ ලොකයක් තියෙන වොච්ච එක සිම්පල් බෑංගල් එක මැච්චන සංගලාස එක මේ වගේ පොඩි දේවල මිනිස්සුන්ගේ ඇටෙන්ෂන් එක ඇගෙන් මයිකල්ලගේ මූනට යනවා එතකොට ඉතින් වැඩි ඇඟ දිහ බැලව නැතින්න මහත කොමත්වෙන්නේ කට්ටිය රවට්ටන පොඩි ට්‍රෙක් එක මේක සාමාන්‍ය වැඩිය කවුරුත් කියන දෙයක් ගොඩක් පිරිම හිටගෙනනකොට කොන්ද නවාගෙන ලුව පහලට කරගෙන ඉන්නවා ඒකෙන් ඔයාගේ පෙනුම අඩු වෙනවා අඩු වෙනවා කියන්නේ ඔයා තව කොට වෙලා පේන ඇයි තේරුණන කොට වෙලා පේන
කෙලින් හිටගන්න උරහිස් පිටිපසට කරගන්න කන්ෆිඩන්ස් එකෙන් ඇවිදින්න මේ පොඩිදෙන් ඔයාගේ ලොක්කය ගොඩාක් වෙනස්සෙනවා කන්ෆිඩන්ස් විදිහට හරි විදිහට ඇවිදින විදිහ ගැන දන්න නැත්නම් ඔන්න ස්ක්‍රීන් එක දාලා දෙනවා හරියට ඇවිදින විදිහ ගැන වීඩියෝ එක ඒක අනිවාර්යෙන් බලන්න ලස්සනට පේන්න ඇඳුම විතරක් මදිනේ බ්‍රෝ මේක හැම වෙලාවම මම කියන දෙයක් हेयर स्टाइल बियर्ड स्टाइल ग्रूमिंग මේ හැමදේම ගොඩාක් වැදගත් මේ ඔක්කොම කම්ප්ලීට් වුණාම ඔයාගේ සම්පූර්ණ පෙනුම වෙනම ලෙවල් එකකට එනවා අන්තිමට මට ඔයාට කියන්න ඕන වැදගත්ම දේ තමයි කොන්ෆිඩන්ස් එක බ්‍රදර් කොන්ෆිඩන්ස් එක ලෝකෙ ගණන් වැඩි වෙනුම් මැන්දත් තමන් ගැන තමන්ට හරි විශ්වාසයක් නැත්නම් ඒක වෙනම අනිත් අයට පේනවා හැබැයි ඔයා සිම්පල් ඇඳුමක් ඇඳගෙන තමන් ගැන හොඳ විශ්වාසකින් ඉන්න කෙනෙක් නම් හැමෝටම ඔයාව ලස්සනට පේනවා ඒහින්ද මතකතියාගන්න ලුක් එක වැඩි වෙන්නේ ඇඳුමෙන් විතරක් නෙවෙයි ඒක අඳින කෙනාගේ තියෙන ආත්ම විශ්වාසය කොන්ෆිඩන්ස් එක ඉතින් මොකද හිතන්නේද මහතයි කියලා ලස්සන අඳින්න බැරිකමක් නෑනේ නේද මෙච්චර කාල බොරුවටනේ වරේ ඉඳලා තියෙන්නේ අදින් පස්සේ මම මේ කියපු දේවල් වලින් මෙන්න මේ පහ ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඩාර්ක් කලර්ස් තෝරගන්න එකට හරියන ඇඳුම් අඳින්න vertical strips ඇඳුම් තෝරගන්න හොඳ සපත්තු පාවිච්චි කරන්න තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියාගන්න මේ ටික කරලා බලනකොට අනිවාර්යෙන් ඔයාගේ පෙනුම වෙනස් වෙලා පේනවා ෂුවර් බලලා කමෙන්ට් එකක් දාන්නකෝ කොහොමද මොකද හිතුනේ කියලා ඉතින් වෙනද වගේ මට කියන්න තියෙන මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න අර කියපු දෙයට අමතරව තව මොනවා හරි ඔයාලගේ අදහස් තියෙනවා නම් ඒවත් මට කමෙන්ට් කරන්න ඉස්සරහ වීඩියෝස් වලින් මම ඒවට සොලියුෂන්ස් දෙන්න මතක තියාගන්න බ්‍රදර් ලස්සනට පේන්න සල්ලි ගොඩක් ඕනේ නෑ ගන්න ඕන වෙලාවට ගන්න ඕන හරිම ඩිසිෂන් එක ගත්තාම හොඳටම ඇති හැමදාම ඊට වැඩිය හොඳ ලුක් එකක් ගන්න try කරන්න එහෙනම් අදට ගිහින් එන්න මේ ලංකාවේ කොල්ලෝ මොඩර්න් කරන තැන මොඩර්න් මෑන් ස්ටයිල් ඔත් වීඩියෝ එක ඉක්මනට හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න ජය වේවා